මොකද පොලිසියෙන් අරන් ගියා මම බයික් එක දෙන්න තමයි ගියේ. බයික් එක දෙන්න යනකොට මම පොලිසියෙන් අල්ලගෙන ඔබ බීලා තමයි කියලා මම අත්තරංගොඩ ගත්තා. අත්තරංගනේ එවෙලේ අරගෙන මගේ ඔක්කොම චෙක් කරලා මගේ මේ චාර්ජර් පවා සාක්කුවේ තිබ්බේ ඒක ඔක්කොම අදිනකන් අත්තිවලා ඉන්න මම කතා කරන එක මම මාව අල්ලගෙන මෙවුව කරලා ගහලා ඊට පස්සේ කරේ මොකද කරන්න කියලා මොකද මෙහෙ කරන්නේ මොකද්ද කියලා මම මොරටු ඉන්නේ මම බයික් එකේට දෙන්න යන්නේ යන් මහත්තයා සැකන මේ නම්බරයට කෝල් ගන්න කියලා ඒ නම්බරේ පව පෙන්නුවා. ඒ පෙන්නනකොට මට හොඳටම ඊට පස්සේ කරේ ගහලා කරලා පොලිසිය ඇතුළට ගෙනල්ලා හොඳටම ගහලා මම මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා මද්ද්‍රව්‍ය විකුණනවා එහෙම කියලා මට නඩුවක් දාලා අද මේ මහිතා අධිකරණේ මොට්ටුමුල්ල පොලිසිය මේ දැන් පැමිණිල්ලක් දාලා ඔබ පුළුවන් නම් වැඩිකාරයන් කියලා තමයි මට පොලිසියෙන් කියන්නේ. වැඩිකාරය වෙලා ඔබේ තියෙන වරම්පලය. ඔබේ බයික් එක අරම්පලය, ඔබේ ෆෝන් එකයි පර්ස් ඔක්කොම අරන් ගෙන නඩුවේ ඉවරනට පස්සේ තමයි මට දෙන්න කියලා කිව්වා. ගෙදරට කතා කරන්න දුන්නේ නැද්ද? මට ගෙදරට නෙමෙයි කාටවත් කතා කරන්න දුන්නේ නැහැ. ඊයේ කීයටද අරස් කළේ? මාව 6 මාට විතර. ගෙදරට පණිඩක් දුන්නේ. ආටත් කෝල් එකක් දුන්නේ. ඒගොල්ලන්ගේ වැඩ කරගත්තා කීයද මම අපි මේ තිරිසන්නු වගේ. ඒ කියන්නේ මේම ඉතින් මම දන්නේ රටක් කොහොම ගෙනියන්න පුළුවන්ද කියලා. මොනවද තියනවා කියලාද අරස් කළේ? මම ගංජා මංගාව තියෙනවායි කියන්නේ. ගංජා පැකට් එකවල අතින් දැම්මද කියන එක මම දන්නේ. එතනට ඒ වෙලාවේ මාව ගත්ත මේක අතරංගුර කියන්නේ මම බයික් එක නතර කරලා ත්‍රිවිල් එකකුත් ආවා. ඒ ත්‍රිවිල් එකෙන් දුන්නාද මම ඒක හරියට දන්නේ. ඒගොල්ලෝ කියන වීඩියෝ වල තියෙනවා කියලා. මම කියන්නේ වීඩියෝ වල තියෙනවා නම් පෙන්න ගන්නේ. හරියට ප්‍රශ්නයක් නැහැ. සිවිල් ද හිටියේ ඒගොල්ලෝ කොහමද? ඒගොල්ලෝ යුනිෆෝම් එකෙන් හිටියේ. ට්‍රැෆික් බයික් එකෙන් ඇවිල්ලා තමයි මාව මෙගෝ කරේ. ඔයාගේ නම මොකද්ද? මම දිල්ෂාන් සම්පත් ප්‍රනාන්දු. ගෙවල්? මම රාවතවත් මොරටුව. වෘත්තිය මම ස්ප්‍රේ පේන්ට් නාට්‍ය මියුසික් එහෙම තමයි වැඩිපුර කරන්නේ. මේකට ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නවද? අනිවාර්යෙන් ගන්නවා. මොකද මට පොලිසියෙන් වෙලා තියෙන අසාධාරණකම්. ඉතින් ඒකට විරුද්ධව අපි නිහඬව බලන් හිටියොත් මේ ප්‍රශ්න දිගින් දිගටම මේ වගේ රටේ අහිංසක මිනිස්සුන්ටත් මේ වගේ ප්‍රශ්න සිද්ධ වෙනවා. හරි මාව ඇරස් කරන්නකෝ. මම රාජකාරියට බාධා කරා කියලා මේ මහත්තයා ඇරස් කරන්න යනවා. හරිද? බෑ මං වරද කරපු වැරද්ද බලන්න මේ මහත්තයා. හරිද? මං අතරින් ඕවට එක් කරේ මෙතන තියෙන කඩේිර විතරයි. ඔබතුමා කොහොමද කියන්නේ මං ඇරස් කරන්නේ කොහොමද? දඩකොලේ දීලානේ තියන්නේ දැන්. මම හොරට ලයිසන් ගත්තලු. ඔයා කොහොමද කියන්නේ මං හොරට ගත්ත කියලා? මේ මගේ ඇඟපත බලන්න. හරිද? ඇඟපත බලලා මේ මහත්තයා කියනට මං අරන් තියෙන හොරට ලයිසන්. එහෙම කතා කරන්න එපා මහත්තයා. හරිද? අපි කවදා හොරට ලයිසන් අරන් නැහැ. මහත්තයා කතා කරන්න ඉගෙන ගන්න. තමුසි කියලා මහත්තයා මට කතා කරේ. මම මහත්තයා කියලා කතා කරේ. අපි වගේ ඩ්‍රයිවර්ලට අර වගේ වාහනයක් කෙලවන්න දෙන්න එපා කියලා අපේ කම්පැනිට කතා කරා. එහෙම කතා කරන්න එපා දෙයියනේ. හරිද? එහෙම කරන්න එපා. අසාධාරණ වෙන්න එපා. මේ මිනිස්සයා හොඳයි ඇත්තටම. මාත් එහෙම කරන්න එපා. තිරිසන් වැඩ කරන්න එපා. නාගසන්දිය පාර්ක්කයේ ඉඳන් මේ පොලිසිය මාව අත්අඩංගුවට ගත්තේ දැන් මගේ ත්‍රිවිල් එකේ යතුරු ගත්තා මට මම රුපියල් 1000කට ගත්තේ මීටින් පවත්වන්න එපා වීල් එකට යන්න මීටින් පවත්වන්න ඕනේ යන්න කවුද මොකද කරේ අයි මගේ පොලිසිය යතුරු ගත්තා ඔය පොලිසිය යතුරු මම අයි මගේ ඔය මාධ්‍යවේදියා හින්දා තමයි මට අද යන්න දුන්නේ. ඔය මාධ්‍යවේදියා හින්දා තමයි මට අද නිදාසේ යන්න දුන්නේ. මේගොල්ලන් මාව අත්අඩංගුව යතුරු අරගෙන අපිට කෑනෝගා නෙමෙයි ඇත්ත කතා කරන්නේ. මගේ දරුවා අඬනකොට තාත්තට කිව්වාම එහෙම නැත්නම් ඕගොල්ලන් ගන්නවද මට? එහෙම අම්මේ මාව අත්අඩංගුවට ගත්තා. මේ දැන් මේ දරුවා යතුරු දුන්නේ. මාව අත්තට දාලා මාව කැලේ අත්තට දාලා ගහන්න මේ පොලිසිය පාත්තුරු මාව කටාස්කර දාලා ගහන්න නැතුනේ අර පොලිස් මාත්තුරු තමයි කාලකන්නේ අපි මඩේ පිරුණාම තමයි අපි පාරේ යන්නේ යතුරුත් අරගෙන ටීවී එකේ යතුරුත් අරගෙන ආයෙකට ආයේ මහත්තයා මාව අත්අඩංගුවට ගත්තා දැන් මේ පොලිසිය මාව අපිට ජීවත් වෙන්න විදියක් නැතුව අපි ඉන්නේ අපි එහෙම අපිව හයර් එකට ආපු මාව අත්අඩංගුවට ගත්තා දැන් මේ පොලිස් මාස්ටරු ඇයි අපිට මෙහෙම කරන්නේ ලයිට් බිල ගෙවා ගන්න බෑ කන්න නැතුව අපි ඉන්නේ ඇයි මෙහෙම කරන්නේ මේ පොලිසිය මාස්ටරු මේ අපිව අත්අඩංගුවට ගත්තේ හයර් එකට එන්න කිව්වම අපි යනවා මොකද මිනි මරන්න නෙමෙයිනේ අපි යන්නේ